ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මසුරුකම. ඒක සිතට කිලුටක් කියනවා. මසුරුකම කියන්නේ තව කෙනෙකුට යමක් ලැබෙනවාට තියෙන අකමැත්ත. තමා සතු දෙයක් කාට හරි දෙන්න තියෙන අකමැත්ත. මේක මසුරුකම. මේ මසුරුකම එක එක වේශයෙන් අපේ හිතට එනවා. මසුරුකම එනවා පිරිමැස්මේ වේශයෙන්. අර පිරිමැස්ම වගේ වේශයකින් මසුරුකම එනවා. ඒ අර පිරිමැස්මේ වේශයේ මසුරුකම ආවට පස්සේ තමන් හරියට කන්න බොන්නෙත් නැහැ. අනුන්ට හරියට කන්න බොන්න දෙන්නෙත් නැහැ. තව කෙනෙක් කනවට බොනවට කැමතිත් නැහැ. මසුරුකම කියන එක ආවට පස්සේ තවත් කවුරු හරි කෙනෙක් අපි කියමු දැන් Taman නෙමෙයි තවත් කෙනෙකුට දෙන්නේ වෙන කෙනෙක්. ඒකටත් බනිනවා. දාන දෙනවා කියමු යමක් කමක් තියෙන කෙනෙක් දාන දෙනවා. එතකොට බයින මේ මුන්ට සල්ලි වැඩි වෙලා. කරන දෙන තු ඒ දෙන හැටි බයිනවා. තව කෙනෙක් දෙනවා නම් ඒකට අද කියනවා. මොකද්ද මේ හේතුව? මසුරුකම හිතට ආවට පස්සේ මසුරුකමෙන් බේරෙන්න හරි අමාරුයි. සමහරට තමන්ම දානයක් අරගෙන යනවා බෙදන්න. හැන්දට එන්නේ වෑංජන. හැන්ද ලොකුයි. හැන්දෙන් කාලක් වගේ ගෑවෙන්න අරන් තමයි බෙදන්නේ. මසුරු සිත තියෙන එක්කෙනාට හැන්ද පුරවලා භාජනයේට මේ බත් මාළුවත් ගන්න බෑ හැන්ද පුරවලා. එන්නේ නැහැ. මසුරු සිත ඉස්සරහට එනවා. හැන්දෙන් ආවත් ගසලා ආයෙ චූට්ටක් කරලා තමයි බෙදන්නේ. ඒ මසුරු සිත ආවට පස්සේ ඒ මසුරු තිස් හරි භයානකයි. ඊට පස්සේ බලන්නේ සම්පූර්ණයෙන්ම දැන් මසුරු සිත කියන කෙනෙකුට සත්පුරුෂ දාන දෙන්න බෑ. මසුරු සිත තියෙන කෙනෙක් දුන්නත් දෙන්නේ අසත්පුරුෂ දාන. ඒ කියන්නේ සකස් කොට දෙන්නේ දෙන්න බෑ යාට මසුරුකම නිසා. ගරුසරයතු දෙන්න බෑ යාට. සියතින් දෙන්න බෑ. පිරිසිදු දෙයක් දෙන්න බෑ. නරක් වේගෙන යන්නේ ඕන්න එළියට දානවා. කාපන් ළමයෝ කියලා නරක් වෙච්ච තමයි එළියට දානවා. කිලුටු වෙච්ච ඇඳුම්, Tamanට අඳින්න බැරි ඇඳුම් අහක දානේව තමයි දෙන්න හිතෙන්නේ මසුරුකම තියෙන කෙනාට. මේ නිසා මසුරුකම සිතට කිලුටක්.